ආන්ටි එහෙනම් අපි යමු. මම කිව්වේ කාර් එක ස්ටාර්ට් කරන ගමන් පාන්දර 4:00ට විතර හීතල හුළඟ ජනේලෙන් ඇතුළට එද්දි මම දැක්කා සන්තෑන්ටි හිනාවක් එක්ක ඉස්සරහා සීට් එකෙන් වාඩි වෙනවා. ඒ එක්කම තිල්කි නංගි එයාගේ ෆෝන් එකත් අතේ තියාගෙන පස්සේ සීට් එකට ගොඩ වුණා. පෑවිලායන ඉරේලිය ලාවට වැටෙද්දි රතු පාට ගවුමේ තිල්කි නංගි හරිම ලස්සනට පෙනුණා. මම කණ්ණාඩියේ එකපාරක් ඒ දිහා බලලා පාරට අවධානය දුන්නා. පුතේ ඔයාට කරදරයක් වුණාද දන්නේ නැහැ මේ ගමන එන්න උන එකට. සන්දෑන්ටි හරිම කරුණාවෙන් ඇහුවා. එයාගේ කටහඬේ තිබුණේ අමුතුම සිනිඳු බවක්. මම ඇන්ටි දිහා බලලා එකපාරක් hina වුණා. අපෝ නැහැ ඇන්ටි නිවාඩුකාරේ නිකන් ගෙදර ඉන්න එකේ මේ වගේ ගමනක් යන එක මටත් ඒකයක්. අනික ඔයාලත් එක්ක යන්න ලැබෙන එක මට සතුටක්. මම කිව්වේ ඇත්තටමයි. සන්දේ ඇන්ටි කියන්නේ මගේ අම්මගේ හොඳම යාළුවා වුණාට මගේ හිතේ ඇන්ටි ගැන තිබුණේ ඊට වඩා වැඩි ගෞරවයක් වගේම අමුතුම බැඳීමක්. අයියේ නුවරඑළිය දැන් සෑහෙන්න හීතල ඇති නේද? මම නම් ගොඩක් සීට කරගත්තා. දිල්කි පස්සේ සීට් එකේ ඉඳන් කිව්වා. ඔව් නංගි මේ දවස්වල එහෙ හීතල වැඩි. හැබැයි ඒ පරිසරය හරිම ලස්සනයි. ඔයාට ලස්සන ෆොටෝ ටිකක් එහෙම ගන්න පුළුවන් නේ. මම කිව්වා. අපි කොළඹින් පිටත් වෙලා අවිස්සාවේල්ල පාර ටිකේ නුවරඑළිය පලා ඇදුණා. පාර දෙපැත්තේ තියෙන රබර් වතු ලස්සන කඳු වැටි පෙනෙන්න පටන් ගත්තා. මගේ හිත තාමත් අර මම ඊයේ රෑ ගිටාර් එකෙන් වයපු තනුව ළඟ නතර වෙලා තිබුණා. ඒ තනුව හැදුනේ සන්දයා ඇන්ටි ගැන හිතද්දි කියලා කාටවත් කියන්න බැරි රහසක් මගේ හිතේ තිබුණා. පුතා මොනවා හරි කල්පනා කරනවා වගේ ඇන්ටි හෙමින් ඇහුවා. නැහැ ඇන්ටි මම මේ පාරේ ලස්සන බලාගෙන ආවේ. ඇන්ටිලට මහන්සි නැද්ද? මට නම් මෙහෙම නැහැ. මේ වගේ නිදහස් ගමනක් යන්න ලැබුණ එක ලොකු දෙයක්. ගෙදරටම වෙලා ඉඳලා හිත හරිම හෙම්බත් වෙලා තිබුණේ. ඇන්ටි කිව්වේ ලොකු හුස්මක් කරන ගමන්. ඇන්ටිගේ මහත්තයා නැති වුණාට පස්සේ එයා හිටියේ හරිම තනිකමකින් කියලා මම දැනගෙන හිටියා. ගමන අතරමඟදී අපි තේ බොන්න පොඩි තැනක නතර කළා. හීතල වෙලා විපුණ උණු තේ කෝප්පයක රහ මට අර ඊයේ අම්මා ගෙනත් දීපු කෝපි එක මතක් කළා. දිල්කි නංගි එතන තිබුණ ලස්සන මල් වත්තක ෆොටෝ ගන්න කාර් එකෙන් බැහැලා ටිකක් ඈතට ගියා. දැන් මමයි සන්දේ ඇන්ටි විතරයි මේසෙයිනේ ඉන්නේ. පුතා හරිම කරුණාවන්තයි. ඔයා වගේ දරුවෙක් ඉන්න එක ඔයාගේ අම්මට ලොකු හයියක්. ඇන්ටි මගේ දිහා බලාගෙන කිව්වා. ඇන්ටිත් මට මගේම කෙනෙක් වගේ තමයි. මට ඇන්ටිව තනියම දාලා ඉන්න හිතෙන්නේ නැහැ. මම එහෙම කිව්වේ ඇන්ටිගේ අත මගේ අතින් හෙමින් අල්ලන ගමන්. ඇන්ටි ඒ වෙලාවේ මගේ දිහා බැලුවේ පුදුමයෙන් වුණත් එයා ඒ අත හැකට ගත්තේ නැහැ. ඒ වෙනුවට එයා මගේ දිහාම බලාගෙන හිටියා. ලහිරු අයියේ එන්නකෝ මේ මලගා ෆොටෝ එකක් ගන්න. දිල්කිගේ කටහඬ ඇහුනම අපි දෙන්නම ඉක්මනට පියවිසියට ආවා. අපි ආයෙත් ගමන පටන් ගත්තා. කිතුල්ගල පහු කරලා කඳු පල්ලම් දිගේ ඉහළට යද්දි මීදුම වැඩි වෙන්න ගත්තා. ලහිරු අයියේ ඔයා මොනවා හරි සින්දුවක් කියන්නකෝ මේ යන ගම. දිල්කි එකපාරටම කිව්වා. ඇන්ටිත් ඒකට කැමති වුණා. ඔව් පුතේ ඔයා ඉතින් මියුසික් ටීචර් කෙනෙක්නේ.
මේ වගේ වෙලාවක සින්දුවක් කිව්ව ගමනේ මහන්සියක් නැති වෙයි. මම hina වෙලා මගේ හිතේ තිබුණේ අර මගේම තනුවකට වචන ටිකක් දාලා හිමින් මුමුණන්න පටන් ගත්තා. ඒ සින්දුවේ තිබුණේ ප්‍රකාශ කරගන්න බැරි ආදරයක් ගැන. හවස් වෙද්දි අපි නුවර එළියේ අපි බුක් කරලා තිබුණ ලස්සන හෝටලයට ආවා. ඒක පරණ ඉංග්‍රීසි පන්නේලී වලින් හදපු ලස්සන තැනක්. වටේටම තේවතු. හීතල කොච්චරද කියනවා නම් කතා කරති කටින් දුම් විසි වෙනවා. අම්මෝ අයියේ මට නම් දැම්ම නිදිමතයි වගේ. අද දවසම කාර් එකේ ආපු හින්දා ඇඟටත් හරිම අමාරුයි. දිල්කි කිව්වේ එයාගේ බෑග් එකත් අරගෙන කාමරේට යන ගමන්. එහෙනම් නංගි පොඩ්ඩක් නිදාගන්න. මමයි ඇන්ටි පොඩ්ඩක් එළියට වෙලා ඉන්නම්. මම කිව්වා. සන්ධ්‍යා ඇන්ටි හිටියේ එයාගේ කාමරේ ජනේලේ ගාව හඳ දිහා බලාගෙන. මම හෙමින් එයාගේ කාමරේට ගියා. කාමරේ ඇතුලේ තිබුණේ ලා නිල් පාට එළියක්. හීටර් එක දාලා තිබුණත් හීතල කාමරේ පුරාම පැතිරිලා තිබුණා. ඇන්ටි මම හෙමින් කතා කරා. එයා හැරිලා බැලුවා. පුතා ඇයි මේ? මට ඇන්ටි එක කතා කරන්න ඕන වුණා. ඇයි ඇන්ටි මේ තරම් හිතින් දුක් විඳින්නේ? මං ඇන්ටිගේ ගාවට ගිහින් ඇහුවා. මම දන්නේ නැහැ පුතේ. සමහර වෙලාවට මට හිතෙනවා මම මේ ලෝකෙ තනි වෙලා කියලා. දිල්කි ඉන්නවා තමයි. ඒත් මගේ හිතේ තියෙන පාළුව මකා ගන්න කවුරුත් නැහැ. ඇන්ටිගේ කටහඬ වෙවුලන්න ගත්තා. මම ඇන්ටිගේ අත් දෙකෙන්ම අල්ලගත්තා. ඇන්ටි තනි වෙලා නැහැ. මම ඉන්නම ඔයාට. මම ඔයාට ගොඩාක් ආදරෙයි ඇන්ටි. ඒක අම්මෙක්ට දක්වන ආදරයට වඩා වැඩි දෙයක් කියලා මට හිතෙනවා. ඇන්ටි එක පාටම මගේ දිහා බැලුවේ පුදුමයෙන්. පුතේ ඔයා මොනවද මේ කියන්නේ? මම ඔයාට වඩා කොච්චර වැඩිමල්ද? ලෝකයා මේවා දකින විදිය හරිම වෙනස්. මට ලෝකයා ගැන වැඩක් නැහැ ඇන්ටි. මට ඕන ඔයාගේ සතුට විතරයි. ඔයාට මම විශ්වාස නැද්ද? මම ඇහුවේ එයාගේ මූණට එපිලා. ඇන්ටි මොහොතක් නිහඬව හිටියා. ඊට පස්සේ හෙමින් මගේ පපුව ඩොළුව තියාගත්තා. මට බයයි ලහිරු. මේක හීනයක් වගේ. මම කවදාවත් හිතේ නැහැ මට ආයෙත් මේ වගේ ආදරයක් දැනෙයි කියලා. මම ඇන්ටිව මගේ ඈතට හිර කරලා බදා ගත්තා. ඒ වෙලාවේ නුවර එළියේ හීතල අපිට දැනුනේ නැහැ. අපේ හිතවල තිබුණේ උණුසුම් ආදරයක්. මම එයාගේ නාලට හාද්දක් දුන්නා. ලහිරු ඇන්ටි හැමින් මිමිනුවා. කියන්න සන්ධ්‍යා. මම පළවෙනි වතාවට එයාට නමින් කතා කළා. එයා මගේ ඇස් දිහා බලාගෙන hina වුණා. ඒ hinaවේ තිබුණේ අවුරුදු ගානක තනිකම මකා ගන්න සැනසීමක්. අපි දෙන්නම ඇඳායිනෙන් වාඩි වුණා. කාමරේ තිබුණ නිශ්ශබ්දතාවය ඇස්සේ අපේ හුස්ම වැටෙන හඬ විතරක් ඇහුණා. ඔයා දන්නවද මම හැමදාම ප්‍රාර්ථනා කළේ ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතයට ලැබෙන්න කියලා. ඒත් මම හිතුවේ නැහැ ඒක මේ විදිහට සිද්ධ වෙයි කියලා. සන්ධ්‍යා කිව්වේ මගේ අතක් තදින් අල්ලගෙන. දැන් ඒක සිද්ධ වෙලා ඉවරයි. අපි මේ මොහොතේ විඳිමු. හිතගෙන පස්සේ හිතමු. මම කිව්වා. මම සන්ධ්‍යාගේ කරවටේ අත දාලා එයාව මගේ පැත්තට ලං කරගත්තා. එයා මගේ උරහිසෙන් ඔළුව තියාගෙන හිටියා. ඒ වෙලාවෙත් මට දැනුනේ මුළු ලෝකෙම මගේ අතේ තියනා වගේ හැඟීමක්. දැන් යන්න පුතේ. දිල්කි හැරුණොත් ප්‍රශ්නයක් වෙයි. සන්ධ්‍යා හෙමින් කිව්වා. තව ටිකක් ඉන්න දෙන්න. මම කිව්වේ
එයාගේ අත තවත් තදින් අල්ලගෙන සන්ධයා hina වෙලා මගේ මූණ අත ගෑවා. අපි හෙටත් මේ වගේ මිමු. දැන් ගිහින් නිදාගන්න. මම සන්ධයාගේ කාමරෙන් එළියට ආවේ අලුත් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. මීදුමෙන් වැහුණු නුවරඑළිය රෑ හසයට අපේ ආදරේ රහසක් විදියට රැඳිලා තිබුණා. මා මගේ කාමරේට ගිහින් ඇඳට වැටුණත් මට නිින්ද ගියේ නැහැ. මට මැවිලා පෙනුනෙම සන්ධයාගේ ඒ ආදරණීය ඇස් දෙක. පහුවදා උදේ පාන්දරම අපි නැගිටලා සීතා එළිය පැත්තේ යන්න ලෑස්ති වුණා. දිව්ගී හිටියේ හරිම උද්‍යෝගයෙන්. අපි නුවරඑළිය වික්ටෝරියා පාක් එකට ගියා. එතන තිබුණ මල් අයවල් දිහා බලාගෙන ඉති සන්ධයා මගේ ගාවට ඇවිත් හෙමින් කිව්වා මේ මල් වගේම තමයි ලහිරු ආදරෙත් හරිම පරිස්සමෙන් රැක ගන්න ඕන දෙයක්. මම පොරොන්දු වෙනවා සන්ධයා මම ඔයාව කවදාවත් තනි කරන්නේ නැහැ කියලා. මම එයාට ඇහෙන්න විතරක් කිව්වා. දිව්ගී ඈත ඉඳන් අපේ ෆොටෝ එකක් ගත්තා. අයියේ අම්මයි ඔයයි ඉන්න මේ ෆොටෝ එක හරිම ලස්සනයි. හරියට පරණ කාලේ ආදර කතාවක් වගේ. අපි දෙන්නම් එකිනෙකා දෙස බලා සිනාසුණා. ඒ හිනාවතර කිසිවෙකුටත් නොතේරෙන එහෙත් අප දෙදෙනාට පමණක් දැනෙන ගැඹුරු ආදරයක් සැඟවී තිබුණා. මීදුම මගේ ගොස් හිරු එළිය වැටෙති. අපේ ආදරේ නුවරඑළියේ කඳු වැටි අතර සදාකාලික මතකයක් ලෙස සටහන් වුණා.